ගෙයක් ගන්නව නම් දැනගන්න ඕන ඉම්පෝර්ට්ම නම්බර එක මොකක්ද? ඒ කියන්නේ මොකක්ද? අපි ගෙයක් ගත්තට එක පේමන්ට් ටර්ම් එකක් විදියටනේ අපි ගන්න. ඒ කියන්නේ මෝගේජ් එකක් අරගෙන මාස පතා ගෙවන එකක්නේ. එහෙනම් ඉම්පෝර්ට්ම නම්බර එක තමයි මාසෙකට කීයක් කම්ෆර්ටබලි ඇලොකේට් කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි ඉම්පෝර්ට්ම නම්බර එක. එතකොට හිතමුකෝ මාසෙකට ඇලොකේට් කරන්න පුළුවන් 2000යිද 3000යිද 3500යිද ඒ නම්බර එක අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ ඒ අනුව තමයි ප්ලෑන් කරන්න ඕනේ. මට ගන්න පුළුවන් ගේ මොකද්ද? මට කොහෙන්ද ගන්න පුළුවන්? ඒ ගොඩාක් දේවල් ප්ලෑන් කරන්න පුළුවන් තමන් ඒ නම්බර එක අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ. ෆැමිලි එකක් විදියට ඒ නම්බර එක අයිඩෙන්ටිෆයි කරගන්න කොච්චර මාසෙකට තමන්ට ඇලොකේට් කරන්න පුළුවන්ද මේ ගෙයක් ගන්න ඒ ඉන්වෙස්ට්මන්ට් එක සඳහා. මොකද ඒකට මෝගේජ් එක තියෙනවා, යුටිලිටි බිල්ස් තියෙනවා, ප්‍රොපර්ටි ටැක්ස් තියෙනවා, හෝම් ඉන්ෂුරන්ස් තියෙනවා. මේ ඔක්කොම මේ නම්බර එක ඇතුලේ තියෙන්න ඕනේ. එහෙනම් අද ගාමිණීස් හෝම් බයි චැලෙන්ජ් එකේ 6 වෙනි දවසේ අයිඩෙන්ටිෆයි කරගන්න මාසෙකට තමන්ට කීයක් කම්ෆර්ටබලි ඇලොකේට් කරන්න පුළුවන්ද කියලා. ඔබට කියන්න මොනවද දැනගන්න ඕනේ කියලා. ඒ අනුව මම ඉදිරියට කරන වීඩියෝස් වලදී ඒ දැනුම අරගෙන එන්න. නම් ගාමිණීස් හෝම් බයි චැලෙන්ජ් එකේ අද 6 වෙනි දවසේ. එහෙනම් හෙට හම්බෙමු.